බුදුවරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයි. ඉහළින් වූ වේල්ලක් නැවත වරක් ගසක් සමග මාර්ගයට කඩා වැටීම හේතුවෙන් අදාළ දර්ශන පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක පටිගත වී තිබූ අයුරුයි මේ. අන්න පුතේ තව එනවා. අර අම්මට ඉන්දිපා කියන්න. අයියෝ ඉන්දිපා කියන්න ඔයා ඉංග්‍රීසි කියන්න අයියෝ. අපිට පේන්න තියෙනවා මේක 13ක් පිහිටා තිබුණා. නිවාස 13න් එක නිවසක් හැරෙන්න ඉතුරු නිවාස 12ම මේ වන විට අතුරුදහන් වෙලා තියෙන්නේ. මෙම නිල නොලත් සංඛ්‍යාලයක අනුව මෙම නිවාස 12 සමාජිකයන් 35 දෙනෙක් පමණ වාසය කරලා තිබෙනවා. ඒ පිරිසෙන් 8 දෙනෙකුගේ මලසිරු ඊයේ වන විට සොයාගත්තා. ඔබ දකින්න. These are visuals of the successful rescue mission. A woman and 2 girls who were trapped in a flooded house in the Diabedum area of Kolonur were safely rescued this afternoon by a Bell 212 helicopter of the number 7 helicopter squadron of the Sri Lanka Air Force's Hingurakota base. The rescuees were taken to a safe location, and amid all these unfortunate news, this is a rather positive development. We only hope to hear more developments like this. කොමන් සිටි තිබූ බව වාර්තා වුණා. පස්තාත්ය ජලවාහනට හසුවීමත් සමග එහි සිටි මගීන් අසල වූ නිවසක වහලයක් මතට නැග තිබෙනවා. අනතුරුව ඔවුන් යොදා ගැනීම සඳහා ගුවන් හමුදාවට ඈත් හෙලිකොප්ටර් යානයක් අවස්ථා 3කදී එම ප්‍රදේශයට ගියද ඒ සාර්ථක වූයේ නැහැ. ගුවන් හමුදාව පැවසුවේ හෙලිකොප්ටර් යානය එම ස්ථානයට ලං කිරීමේදී වහලේ කැඩී ගියහොත් විශාල අනතුරක් සිදු විය හැකි නිසා මුදා ගැනීමේ කටයුතු සිදු නොකළ බවයි. මේ අතර සිරවී සිටි ජනතාවට යුද හමුදාව විසින් ඩ්‍රෝන් යානයක් මගින් ආහාර පාන පාරින් වඩි දිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නැ කමරාශි නැගිල්ල නැ සරස්වති සාංක පිගිරි විලනකන් ඇවිද කළු පළබදී අසක් මන් වනාව කිදර ගිදර සැර මට සැර නැ ඇවිල්දි හිත කැහුතු කඩඳරුවෙක් ප්‍රාර්ථනාව කිකාතාර වරුස උඹෙන් නම් වස්සන දෙමුදර නාය ආවේ නැ ටිපිය වෙන දෙනේ වගේ කියනවා අරමුරේ අසලිය පන්න මුද කියාදී පොරාසි වේදාව වේලාව වේතේ වව සංකාරණි මට සුවරු මధుර බඳුමයි මාරෂ අපි මම ගබර වෙලිදා වින මුණු කුල ගිරෙන්න හිරිකඩ වටි උබෙන මින් කිනි කතා හතරක බැලි කැවුත
දේශික මේ මොහොත වන විට පවතින තත්ත්වය පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙතැයි අප විශ්වාස කරනවා. මේ අපගස්වන්තියෙන් අතුරුමානෝස්සේ තිබෙන මාර්ගයන්හි ජනතාව ක්ෂණිකයෙන් මේ මොහොත වන විට ප්‍රදේශවලින් ඉවත් වෙමින් සිටින ආකාරයක් තමයි අපට තමාගේ තුත්තිරිමල් මිට තියාගෙන එන්නවද තව මහාමැයි මාරගසකට වඩා මට උසයි නුඹේ පෙම නෙගිල නෑ සරස්වති සාංක විගිරි වෙලනක නැවිද කළුපලමදිය සමන් භවනව කිදරගින්දර සැර මට ඒ මොහොල්ලේ කොළුවේ තියාගෙන වැඩ කරපන් තමන්ගේ උන් සේෆ්ටි විතරක් නම් පන් තියාගනි. එච්චරම තමයි කියන්න තියෙන්නේ. පරිස්සමින් ඉන්න අනිත් කඩේම ගෙනල්ලා දෙන්න. ඔබ සංචාරණී අර මට සුවිරුදු මැදුරේ වැදුමේ මරෂා කවේ මවුන් ගවර වෙල නිදාවී නමුණු කුලගිරින් පැන්න හිරි කඩ වදියුම් බෙන මිගිනි ගත හතර කඩ පැලි කැවුත වැයි මාරට මැයි මරකුයින්දා ආපදාවට ලක් කියලා අන්න ඒ තැන්වල ඉන්න කවුරු හරි ඉන්චාර්ජ් කෙනෙක්. ඒ කියන්නේ අපිත් එක්ක නිතරම සම්බන්ධ වෙන්න පුළුවන් කෙනෙක් දුරකථන අංකත් එක්ක ඔයාලගේ ඉන්න පැත්ත කමෙන්ට් කරන්න හෙට අනිත් දවස් දෙක ඇතුළත ඔයාලට අපි වීලි ආහාර ලැබෙන්න මම වැඩ ප්ලෑන් කරන ගමන් ඉන්නේ. මම ඒක කරනවා. මම මේක දාන්නේ ඔයාලට මේක පැහැදිලි විස්තර දැනගන්න මට දුරුතුමා සද නුඹේ මට මෙති මුඩි මට සරසින්න පාවඩ එලා මහමග දෙපස සලබ නුඹේ වදින සරින් නගවන්න අවර ගිරිපුර පස ලොස්වක දකින්න කලින් මගේ සහෝන් කොත මැයි මල මගේ වින්න ප්‍රමදිට හේතුව මණ්ඩා වාරට මැයි මාර කොයින්දා